යාළුවනේ ඉතින් ඔන්න අද අපි දෙන්න එනවා නිට්ටඹුවට අඟල් 65 ටීවී එකක් රිපෙයාර් කරන්න. ඉතින් අපි දෙන්න ඇත්තටම මේක ඊයේ ගිහිල්ලා විසිට් කරලා බලපු ටීවී එකක්. ඇත්තටම එතන ඒක රිපෙයාර් කරගන්න අපිට පහසුකම් මදි. ඉතින් අපි දෙන්න තීරණය කරා අපේ කම්පැනි එකටම ගිහිල්ලා මේක රිපෙයාර් කරලා නැවතත් කස්ටමර්ට ගෙදරටම ගිහිල්ලා බාර දෙන්න. ඉතින් බලමු අද රිපෙයාර් ප්‍රොසෙස් එක කොහොමද අපි සාර්ථකව ඉවර කරගන්නේ කියලා. හොඳයි අපි මේ විදිහට ගමන පිටත් වුණා. ඉතින් මේක ඇත්තටම තිබුණේ බෑක්ලයිට් ෂීට් එකේ ප්‍රශ්නයක්. ඉතින් මේ තියෙන්නේ බෑක්ලයිට් ෂීට් එක මේ ඇකිලිලා වගේ තියෙන මේක තමයි මේකේ ෆෝල්ට් එක. ඉතින් අපි මෙන්න මේ විදිහට අපේ කම්පැනි එකට ඒක අරගෙන එන්න වුණා. මොකද ඇත්තට මෙතන පහසුකම් මදි වුණා අපිට ඒක ගලවලා ඒක රීප්ලේස් කරලා දාන්න. ඉතින් අපි මේ විදිහට කම්පැනි එකට අරගෙන ආවා අපේ කස්ටමර්ගේ ටීවී එක. මේ තියෙන අපි ප්ලග් කරලා බලපු අවස්ථාව ගෙනල්ලා මුල් වතාවට ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ටීවී එක ගලවලා මුලින්ම අපි මේකේ බැලන්සර් ටික ගහ ගන්න ඕනේ. ටීවී එක බැලන්ස් එකේ තියා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට බැලන්සර් 6 ගහනවා. ඊට පස්සේ ටීවී එක මෙන්න මේ විදිහට අපි අනිත් පැත්ත හරවගෙන බැලන්ස් එකට තියා ගන්න ඕනේ ටේබල් එකේ. ඉතින් අපි මේ අයිටම් එක පාවිච්චි කරන්නේ කොෆ් රිබන් ටික හෙට මෙහෙට වැනින එක නවත්ත ගන්න. ඒ කියන්නේ ඒකේ රිබන් එකට වෙන්න තියෙන හානිය අඩු කරගන්න අපි මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එකට තියලා ක්ලිප් කරගන්නවා. ඉතින් මෙන්න මේ අයිටම් එක අපි ඇත්තටම පාවිච්චි කරන්නේ අඟල් 65 75 85 වගේ ලොකු ස්ක්‍රීන් වලට. මේ ස්ක්‍රීන් එක හරිම සියුම්. ඉතින් හරිම තුනි. ඉතින් ඒක බැලන්ස් මේ ගලව ගන්න අපිට අනිවාර්යයෙන් මෙන්න මේ ටූල් එක ඕන වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පරිස්සමට අපි දෙන්න මේක ගලවන විදිහ. ඉතින් මෙන්න මේක තමයි තිබුණේ ෆෝල්ට් එක. මේ යට තියෙන ෂීට් එක සම්පූර්ණම සවුත් වෙලා තිබුණා. ඉතින් අපි ඒක අයින් කරා. ඉතින් ඔන්න අපි රිපෙයාර් එක කරලා ඉවරයි. දැන් ටීවී එක නැවතත් හයි කරන්න හදන්නේ. ඉතින් මේ විදිහට පරිස්සමට ස්ක්‍රීන් එක අපි බැලන්ස් කරලා තියාගන්න ඕනේ. චුට්ටක් හරි එමේ වුණොත් ඇත්තටම ස්ක්‍රීන් එක ඩැමේජ් වෙලා යනවා. ඉතින් ඔන්න ටීවී එක දැන් අපි ඔන් කරා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ ගන්නවා. මැද තිබුණ පැච් එක දැන් නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන් පැහැදිලිව. ඉතින් අපි දැන් මේක කස්ටමර්ලා ගෙදරට ගිහින් දෙනවා. හරි. මේ තියෙන්නේ කස්ටමර්ලා ගෙදරට ගිහින් අපි බාර දුන්න අවස්ථාවේ ගත්ත වීඩියෝ එකක්. ඉතින් ඔයාලගෙත් මෙන්න මේ වගේ ටීවී තියෙනවා නම් අපිට කතා කරන්න. අපිට ඒ වෙලේ කරගන්න බැරි ප්‍රශ්නයක් නම් අනිවාර්යෙන් අපි කම්පැනි එකට දාලා අපි රිපෙයාර් කරලා නැවත ඔයාලා ගෙදරටම ගෙනල්ලා බාර දෙනවා. එහෙනම් යාළුවනේ අදට අපේ වැඩේ ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් අපිව ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න. අපි කේෂර ඉලෙක්ට්‍රොනික්ස් රුවන්වැල්ල